ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවේ 2000 වර්ෂයේ තිරගත වුණු ටිකක් වෙනස් විදිහේ පට්ටම ත්‍රාසයජනක මූවි එකක් වන ඇමරිකන් සයිකෝ චිත්‍රපටයේ සිංහලෙන් කරන එක්ස්ප්ලනේෂන් වීඩියෝ එක. මෙන්න මේක තමයි ක්‍රිස්ටියන් බේල්ගේ සුපිරිම රංගපෑමක් තියෙන අපි හැමෝම කතා කරපු අන්නේ ෆිල්ම් එක. පොඩි වෙනසකටත් එක්ක මෙන්න මේ වගේ අමුතු මූවි එකක් බලමු. එහෙනම් ඉතින් තවත් වැඩි කතා මොකටද? අපි දැම්ම යමු අපේ මූවි එකට. ඔන්න ඔයා තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහත් තියෙන subscribe button එකත් click කරගෙනම එන්න අමතක කරන්න එපා. අපේ කතාවේ ප්‍රධානම චරිතය තමයි පැට්‍රික් බේට්මන්. මෙයා නිව්යෝක් නගරයේ වෝල් ස්ට්‍රීට් එකේ ඉන්න හරිම සාර්ථක ආයෝජන බැංකුකරුවෙක්. මේ කොල්ලගේ වයස අවුරුදු 27ක් විතර ඇති. බේට්මන් කියලා කියන්නේ එයාගේ බාහිර ජීවිතය ගැන හරිම පරිපූර්ණ විදියට පවත්වාගෙන යන කෙනෙක්. ඒ වගේම පට්ට ලස්සන ඇඳුම්, අතිසුඛභෝගී මහල් නිවාස, හොඳම යාළුවෝ සහ ඊව්ලින් කියන එයාගේ පෙම්වතියක් ඉන්නවා. ඒ වගේම යාළුවොත් එක්ක මෙයා හැමදෑම කරන්නේ තමන්ගේ වටපිටාව, ඒ වගේම තමන්ගේ ඇඳුම් පැළඳුම්, තමන්ගේ ව්‍යාපාර ගැන තරඟයකට වගේ කතා බහ කරන එක. මෙන්න මේ වගේ සුපිරි ජීවිතයක් ගත කරත් බේට්මන්ගේ ඇතුලේ තියෙන්නේ ලොකු මානසික වියවුලක් සහ ලොකු පිස්සුවක්. එයාට ඕන වෙලා තියෙන්නේ එයාගේ ජීවිතයේ තියෙන හිඩස් පුරව ගන්න. මෙන්න මේ නිසාම එයා මුලින්ම කරන්නේ අමුතු විදියට තමන්ගේ පෙනුම ගැන සහ ශරීරය ගැන සැලකිලිමත් වෙන එක. එයා උදේට මූණට ආලේපන වර්ග 10කටත් වඩා පාවිච්චි කරනවා. හැබැයි මේ මොන වුණත් බේට්මන්ගේ ජීවිතයේ සැබෑ අනන්‍යතාවය තමයි එයා සීරියල් කිලර් කෙනෙක්. මේක එයා කාටවත් හෙළි කරන්නේ නැහැ. මොකද මේක එයාගේ ද්විත්ව ජීවිතයේ එක්තරා කොටසක්. බේට්මන් වැඩ කරන තැන තවත් සාර්ථක සගයෙක් ඉන්නවා. එයාගේ නම තමයි පෝල් ඇලන්. බේට්මන්ට පෝල් ඇලන්ව පේන්න බෑ. මොකද කියනවනම් පෝල් ඇලන්ට හොඳම රෙස්ටුරන්ට් එකක්, ව්‍යාපාරික කාඩ් පතක් තිබුණා. මෙන්න මේ නිසා බේට්මන්ට වඩා හොඳ ජීවිතයක් තියනවා කියලා තමයි බේට්මන් මෙන්න මෙයාට ඊර්ෂ්‍යා කරන්නේ. එක දවසක් පෝල් ඇලන්ව තමන්ගේ ගෙදරට ගෙන්නවගෙන ඇවිල්ලා බේට්මන් එයාට සින්දු දාලා විනෝදයෙන් ඉන්න අවස්ථාව සලසන දෙන ගමන් දරුණු විදියට එයා පොරවකින් කපල කොටලා මරණයට පත් කරනවා. ඊට පස්සේ එයාගේ ශරීරය ලොකු කවරක දාලා එයා අරන් තියලා තියෙනවා. ඔන්න මේ සිදුවීමෙන් පස්සේ බේට්මන් පෝල් ඇලන්ගේ ගෙදරට කෝල් එකක් දීලා කියනවා එයා ඇමරිකාවෙන් පිටත් වුණා කියලා. ඉතින් මෙන්න මේ බොරුවත් එක්ක ටික කාලයක් ගත වෙනවා. බේට්මන්ගේ ලේකම්වරිය තමයි ජීන්. මෙයා හරිම අහිංසක වගේම හොඳ කෙල්ලෙක්. බේට්මන්ට මෙන්න මේ නිසා මේ ලේකම්වරියත් එක්ක ටිකක් ලොකු සම්බන්ධයක් තිබුණා. බේට්මන් මේ ලේකම්වරිය ගැන ලොකු අනුකම්පාවක් දක්වනවා. මොකද එයා හරිම අහිංසක කෙනෙක් නිසා. එක දවසක් බේට්මන් ජීන්ට යෝජනා කරනවා බේට්මන්ගේ ගෙදරට ඇවිල්ලා බීමක් බොන්න කියලා. ජීන් එයාගේ ගෙදරට ඇවිල්ලා ඉන්න වෙලාවේදී බේට්මන්ට එයාව මරන්න හිතෙනවා. ඉතින් මේ වෙලාවේදී එයාගේ හිත වෙනස් වෙලා එයා ඇයව එතනින් යවනවා. ජීන්ගේ අහිංසක කම නිසා බේට්මන්ට ඇයව මරන්න හිත දෙන්නේ නැහැ. ඔන්න පෝල් ඇලන්ගේ අතුරුදහන් වීම ගැන හොයන්න ඩොනල්ඩ් කිම්බල් කියන පෞද්ගලික රහස් පරීක්ෂකවරයා එනවා. කිම්බල් බේට්මන්ගෙන් මෙන්න මේ ගැන අහද්දී බේට්මන් හරිම කලබලකාරී විදිහට හැසිරෙනවා. එයාට පොඩ්ඩක්වත් තමන්ව පාලනය කරගන්න බැරි වෙනවා මෙතනදී. හැබැයි කිම්බල්ට නම් බේට්මන් ගැන කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. ඔන්න ඉතින් මේත් එක්කම බේට්මන්ගේ මිනිමැරුම් දිගින් දිගටම සිද්ධ වෙනවා. එයා මුලින්ම ගණිකාවන්ව ගෙදරට ගෙන්නවගෙන විවිධ වද හිංසාවලට පත් කරලා අවසානයේදී ඒගොල්ලෝව මරලා දානවා. මේවා එයාට තමන්ගේ ජීවිතයේ පාලනයක් ඇති කරගන්න තියෙන එකම ක්‍රමය බවට තමයි එයා සලකගෙන ඉන්නේ. එක දවසක් යාළුවොත් එක්ක රෙස්ටුරන්ට් එකට ගියපු වෙලාවේදී බේට්මන්ගේ යාළුවෙක් වෙච්ච ත්‍රිමොති බ්‍රයස් බේට්මන්ව පෝල් ඇලන් කියලා වැරදිට හඳුනා ගන්නවා. ඔන්න ඉතින් මේ සිදුවීමත් එක්ක බේට්මන්ට තමන්ගේ අනන්‍යතාවය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔන්න ඊට පස්සේ බේට්මන් පෝල් ඇලන්ගේ ස්ථානට ගිහිල්ලා එයාව මරා ගන්න උත්සාහ කරනවා. මෙතින් තමයි බේට්මන්ගේ මානසික ප්‍රශ්නය තවත් වැඩි වෙන්නේ. මිනිමැරුම් වැඩි වෙද්දී බේට්මන්ගේ මනස සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. එයාට ඇත්ත සහ බොරුව වෙන් කරගන්න බැරි වෙනවා. එක දවසක් මෙයා රෙස්ටුරන්ට් එකේ ඉන්න වෙලාවේදී වේට්‍රස් කෙනෙක්ට හිරිහැර කරලා එයාට වෙඩි තියන්නත් හදනවා. ඔන්න ඉතින් මේ විදිහට ප්‍රශ්නය ගොඩක් දරුණු වෙන අතරතුරේදී බේට්මන්ගේ අන්තිම රාත්‍රියත් උදා වෙනවා. එයා මිනිමැරුම් කිහිපයක් කරලා ඉන්නේ. ඒ වගේම එයා පොලිස් නිලධාරියෙක්වත් මරනවා. ඉතින් මෙන්න මේ නිසා මුළු නගරේම දැන් බේට්මන්ව හොයන ගමින් තමයි ඉන්නේ. ඔන්න ඉතින් මේ සිදුවීමත් එක්ක බේට්මන්ට තවදුරටත් එයා මෙච්චර කාලයක් පරිස්සමෙන් රැකගෙන ආපු රහස ආරක්ෂා කරගන්න බැරි වුණා. මෙන්න මේ නිසා එයාගේ නීතිඥවරයා වෙච්ච හැරල්ඩ් කාන්ස්ට එයා රහස් පණිවිඩයක් දීලා තමන් කරපු සියලුම දරුණු ඝාතන ගැන දරුණු පාපොච්චාරණයක් සිද්ධ කරනවා. තමන් පෝල් ඇලන්ව සහ අනිත් අයවත් මැරුවා කියලා තමයි මෙන්න මේ පාපොච්චාරණයේදී එයා කියන්නේ. ඔන්න ඉතින් ඊට පහුවෙනිදා බේට්මන් එයාගේ නීතිඥවරයාව හම්බ වෙන්න යනවා. බේට්මන්ගේ පාපොච්චාරණය ඇහුවට පස්සේ නීතිඥවරයා පුදුම වෙලා කියනවා පෝල් ඇලන් මැරුණේ නැහනේ. මම එයාව දවස් කීපයකට කලින් ලන්ඩන් වලදී දැක්කා කියලා. නීතිඥවරයා මෙතෙන්දී බේට්මන්ව විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම නීතිඥවරයා හිතන්නේ බේට්මන් මෙතෙන්දී එයාට කරන්නේ විහිළුවක් කියලා. එතකොට යාළුවනේ ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? බේට්මන් කරපු ඝාතන ඇත්තද? එහෙම නැත්නම් මේ ඔක්කොම බේට්මන්ගේ මානසික තත්ත්වය නිසා එයාගේ හිතේ ඇඳිච්චද?
ඇත්තම දැන් බේට්මන් ඉන්නේ එයාගේ සුඛෝපභෝගී ජීවිතේට හිර වෙලා. ඒ වගේම එයා කරපු අපරාධ වලට දඬුවම් නොලැබීම ගැන එයා ලොකු කේන්තියකිනුයි ඉන්නේ. ඇත්තම කියනවා නම් එයාට එයා කරපු මිනිමැරුම් වලින්වත් තමන්ගේ ජීවිතේ තිබිච්ච අඩුපාඩු පුරව ගන්න බැරි වෙනවා. ඔන්න ඉතින් මේ චිත්‍රපටයේ අවසානයේදී අපිට හෙළි වෙන්නේ බේට්මන් එයා කරපු දේවල් පිළිබඳව සහ එයා ගත කරන ජීවිතය පිළිබඳවත් කිසිම පාලනයකින් තොරව දුක් වෙන බව. ඉතින් යාළුවනේ මෙන්න මේ චිත්‍රපටයෙන් අපිට පෙන්වන්නේ 80 දශකයේ ජීවත් වෙච්ච අධික ධනවාදී මිනිසුන්ගේ මතු පිටට පෙනෙන සහ මතු පිටට නොපෙනෙන ජීවිතය පිළිබඳ දරුණු විචාරයක්. බේට්මන්ගේ චරිතය විශේෂයෙන්ම එයා සාමකාමී මිනිසෙක් විදියට සහ මිනිමරුවෙක් විදියට ක්‍රිස්ටියන් බේල් විසින් විශිෂ්ට විදියට නිරූපණය කරලා පෙන්වනවා. එහෙමනම් යාළුවනේ අද කතාව සුපිරි නම් මේ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ඉක්මනට වීඩියෝ එකට ලයික් එකකුත් දාලා දැන් ඔයාගේ අදහස පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් සුපිරිම කතාවකින් ඉක්මනට මෙන්න බලාපොරොත්තු වෙන්න. අද මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.